ගේම් ගහනවා වගේ ෆෝන් එකත් ලැග් වෙලාද? එහෙනම් මේ වීඩියෝ එක ආට අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඊට කලින් වෙල්කම් කියලා පිළිගන්නවා අයන්ත ටෙච් LK YouTube channel එකට. හරි. ඔයගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ ඔයගොල්ලොන්ගේ setting app එක open කරගන්න. ඊට පස්සේ ඔතනින් පල්ලෙහාට යද්දි තියෙනවා about phone කියලා. මගේ නම් තියන්නේ system කියලා. ඔයාගෙත් ඒ වගේ වෙන්න පුළුවන් නැත්නම් system කියලා ඇති. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ එතන තියෙනවා about tablet කියලා. මගේ ටැබ් එකකින් tablet කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ about phone කියලා ඇත්තේ. අන්න ඒක උඩත් එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ යට තියෙනවා build number කියලා. අන්න ඒක උඩ 7 පාරක් ටච් කරන්න ඕන. ඔන්න දැන් මම ටච් කරනවා. හරි. ඊළඟට ඔයාගේ ෆෝන් එකේ තියෙන පාස්වර්ඩ් එක උතනට ගහන්න වෙනවා. ඊට පස්සේ ඔයා ගහනලා එතන ඕකේ දෙන්න. හරි. ඊට පස්සේ මම උතනින් බෑක් කියලා උතන develop option කියලා තියෙනවා. ඔයගොල්ලෝගේ උතන නැත්තම් accessibility කියලා තියෙනවනේ. අන්න ඒ දෙන එකපාරක් ටච් කරාම යට රෙද්ද තියෙනවා develop option කියලා. මගේ නම් තියෙන අතන system එකේම තමයි. මම යනවා එතනට. හරි. දැන් උතනින් පල්ලෙහාට යද්දී ඔයාලට තේරෙනවා ඇති. උතන තියෙනවා window animation scale කියලා. අන්න ඒක ඔයගොල්ලෝ එකට ඇත්තේ ඔයා එතන 0.5 දාගන්න. මම එතන දාගන්නවා 0.5 තුනටම. ඊට පස්සේ උතන තියෙන smaller width කියලා. අන්න ඒක උඩ එකපාරට ටච් කරන ඔයගොල්ලෝගේ 320 ඇත්තේ එතනවා 450 හරි 500 හරි දාගන්න. ඒතර පොඩ්ඩක් අකුරු පොඩි වෙයි මුකුත් වෙන්නේ නැහැ. එතනින් එහාට වැඩිපුර කරන්න එපා. ඊට පස්සේ උතන තියෙනවා background process limit කියලා. අන්න ඒක standard limit දාගන්න. නැත්තම් no background process දුන්නා නම් අවුලක් නැහැ. ඊට වඩා හොඳයි අතන. ඊටසේ background check කියන එකට ගිහිල්ලා එතන ටික් එක off වෙලා තිනවා on කරගන්න. ඊට පස්සේ එතනම ගිහිල්ලා උතර පේනවා pros 4x mas AA කියලා. එතන ටික් එක on කරගන්න. ඊට පස්සේ ආයේ හරි අපි එතන වැඩ ටික කරගෙන ඉවරයි. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ආයේ යන්න ඕනේ setting වලට ගිහින් accessibility වලට. එතන ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට යට රැද්දි තියෙනවා front size කියලා. ඒ front size එක උඩ එකපාරට ටච් කරන්න. එතන පොඩ්ඩක් පොඩි කරලා තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ තව ටිකක් චුට්ටක් පල්ලෙහාට තියෙනවා touch and hold delay කියලා. අන්න එතන short දාගන්න. logo එකේ එතන long නැත්තේ short දාගන්න. ඊට පස්සේ අපි ඒ edit කරන් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ එතනට ගිහින් අතන large mouse pointer කියන එක උඩ එකපාරට ටික් එක දාගන්න. හරි. එහෙනම් දැන් අපේ වැඩ ටික භාගයක් ඉවරයි. එහෙනම් අපි යන් අන්තිම ටිප් එක බලන්න. ඊට පස්සේ ආයෙ ඔයගොල්ලෝ develop option එකට ගිහිල්ලා ඔතන පල්ලෙහාට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔතන තියෙනවා post GPU rendering කියලා. ආන් එකට ටික් එක දාගන්න. ඕෆ් වෙලා තියෙනවා. මේ ඔන් කරා කියලා ඔයාගේ ෆෝන් එක මුකුත් වෙන්නේ නැහැ බය වෙන්න එපා. ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ලැග් එකත් අඩු වෙනවා. එහෙනම් ඔයාලට දැන් තේරෙන්නේ කොහොමද ඔයාගේ ලැග් වෙච්ච ෆෝන් එකේ ලැග් එක ෆික්ස් කරගන්න කියලා. එහෙනම් අපි කලින් වීඩියෝ වලදී මම දැන් උඩින් දාලා තියෙනවා ගිහිල්ලා අපේ channel එකේ අනිත් වීඩියෝ ටිකත් බලන්න. එහෙනම් අද අපි ගිහින් ජය වේවා.